කාන්තා පිරිමි ලොකු කුඩා කිසිම ભેදයක් නැතුව හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් වැළඳගත් සන්නාමයක් තමයි ලාව් ඉවෙන්ට් කියන්නේ. අද අපි මේ සූදානම් වෙන්නේ මේ ලාව් ඉවෙන්ට් එකේ ගමන් මඟ මොන වගේද ඒ වගේම වැඩිදුර විස්තර ඔබත් සමග කතා බහ කරන්න. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරා මේ පිළිබඳව හොඳටම දන්න අයට. ඇය තමයි ලාව් ඉවෙන්ට් එකේ සම නිර්මාතෘවරිය ඩොක්ටර් දිලේෂා පෙරේරා. අයබෝවන් ඔබට. අයබෝවන් දෙවනි. මුලින්ම ඩොක්ටර් දිලේෂා මට දැනගන්න කැමති සාර්ථක කාන්තා ව්‍යවසායිකාවක් විදිහට මේ ආව ගමන් මඟ මොන වගේද කියන කාරණාව අපි ගැන කතා කරමු. මගේ ගමන් මඟ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. මම ඇත්තටම එක්ස් බැංක කෙනෙක්. මට ඇත්තටම ලයිෆ් එකේ ඉන්ස්පිරේෂන් එකක් තිබ්බ කවදා හරි දවසක ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා කියන එක. හැබැයි ඒක මොන ශේෂ්ත්‍රයේද කියන එක මගේ ඔළුවේ තිබ්බේ නෑ. ඒ කියන්නේ මම ඇත්තටම මේ ගැන හිතලවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ අහම්බෙන් මට 2000 වර්ෂයේදී තමයි ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයට එන්න අවස්ථාව හම්බුනේ මගේ යාළුවෙක් කරහා. ඒ කාලේ මම මේ වගේ ප්‍රොඩක්ෂන් කරේ නැහැ. එතකොට ගොඩක් ලංකාවේ එක්ස්පෝර්ට් ෆැක්ටරිස් තිබ්බා. ඒවැ ස්ටොක් ලොට්ස් අරගෙන මම ඒවා ප්‍රධාන සන්නම් නාම ලංකාවේ කිහිපයක් තියෙනවානේ. ඒ සන්නම් නාම වලට ඇත්තටම සප්ලයි කරපු එක තමයි සප්ලයර් කෙනෙක් හැටියට කරේ. මම ඒක 2007 වෙනකල් කරා. ඊට පස්සේ 2007 දී තමයි ප්‍රොඩක්ෂන් පටන් ගත්තේ. ගාමන් ප්‍රොඩක්ෂන් පටන් ගත්තේ. ඒ කියන්නේ ඒ වෙනකොට මම මැරි කරලා හිටියේ. මගේ හස්බන්ඩ්ටත් ගාමන්ස් පැත්තට ලොකු පැෂන් එකක් තිබ්බා. ඉතින් අපි දෙන්න එකතු වෙලා තමයි ප්‍රොඩක්ෂන් පටන් ගත්තේ 2007 වසරේදී. ඊට පස්සේ 2018 2019 වෙනකල් අපි ලංකාවේ තියෙන ප්‍රධාන පෙරේ නිමියඳුම් ආයතනත් එක්කලා ප්‍රධාන වශයෙන් කාන්තා ඇඳුම් නිපැයුම් කරලා ඒගලන්ට සප්ලයි කරා. සප්ලයි කෙනෙක් හැටියට සමහරක් නිමියඳුම් කර්මාන්ත එක්කලා අපි ඒ රීටේල් බ්‍රෑන්ඩ්ස් එක්කලා අපි කෝ සප්ලයර්ස් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ 2019 දී විතර වෙනකොට මම බැංකුවෙනුත් ඒ වෙලාවේ වැස් වෙලා තිබ්බේ. 2019 වෙනකොට හෝල්සේල් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් චැලෙන්ජස් තිබ්බා. ඉතින් ඒකට අපිට ඇත්තටම සොලියුෂන් එකක් ඕන වුණා. ඒ සොලියුෂන් එක හැටියට තමයි මේ සම්නම් නාමය ලාව් ඉවෙන්ට් කියන සම්නම් නාමය අපි බිහි කරේ. 2020 තමයි ලාව් ඉවෙන්ට් අපි ලොන්ච් කරේ. අපි ඇත්තටම ලාව් ඉවෙන්ට් ලොන්ච් කරන්න හේතුව අපිට හෝල්සේල් ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බ ගොඩාක් චැලෙන්ජස් වලට පිළිතුරු සොයන්න තමයි අපි ඇත්තටම රීටේල් බ්‍රෑන්ඩ් එකක් ලොන්ච් කරේ. ලාව් ඉවෙන්ට් කියන නම මේ වෙද්දී අපිට අලුත් නමක් නෙවෙයි. ඒ වුණාට මේ නම ටිකක් වෙනස් නමක්. ඉතින් ඩොක්ටර් දිලේෂා අපිට කියන්න මේ නම හැදුනේ කොහොමද? අපි ඇත්තටම සෝෂල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් දෙවුනේ. ඉතින් මේ නමේ තේරුම The Living කියන එක ලාව් ඉවෙන්ට් කියන්නේ ඉටාලියන් නමක්. අපි මේක පිටිපස්සේ ගොඩක් අයට රැකිය අවස්ථා බිහි කරලා තියෙන හින්දා සහ අපි මයික්‍රෝ ඔන්ටර්ප්‍රනර්ස්ලා එම්පවර් කරලා තියෙන හින්දා ඒකේ තේරුමත් එක්ක තමයි ලාව් ඉවෙන්ට් කියන නම අපි අපේ බ්‍රෑන්ඩ් එකට යොදාගෙන තියෙන්නේ. ඇත්තටම හරිම වෙනස් විදිහේ තේමාවක් එක්ක එන සන්නාමයක්. ඉතින් ඩොක්ටර් දිලේෂා මම අහන්න කැමතියි මේ වගේ සන්නාමයක් මේ වගේ තැනකට ගේද්දී මුල ඉඳලම යම් යම් අභියෝග තියෙන්න ඇති. අපි ඒ ගැන මතක් කරමු. ඇත්තටම සන්නාමයක් එහෙම නැත්නම් අපි බ්‍රෑන්ඩ් එකක් මුලින් ඉඳලා හදනකොට ගොඩක් අභියෝග තියෙනවා. එකක් අපි කවුද කියලා පාරිභෝගිකයා දන්නේ නැහැ. අපි විශ්වාසයක් පාරිභෝගිකයන් ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් ගැන අපිට හිතන්න ඕන ඒ වෙලාවේ. අනිත් එක තමයි අනිත් පැත්තෙන් තිබ්බේ අපි හෝල්සේල් මාකට් එකේ තමයි හිටියේ. ඒකට අපිට ලොකු ප්‍රොඩක්ෂන් එකක් තිබ්බා. ඒකට අපි රීටේල් මාකට් එකට එනකොට අපි එක දෙක තමයි විකුණන්නේ. එතකොට ඒ වෙනකොට වොලියුම් එක අපි කොහොමද රීටේල් එකේ විකුණගන්නේ කියන අභියෝගයක් අපිට තිබ්බා. ඉතින් අපි බ්‍රෑන්ඩ් එක පටන් ගන්න යනකොට කොවිඩ් පටන් ගත්තා. ඒක ලොකුම අභියෝගයක්. හැමෝටම ලංකාවේ ලෝකේ හැමෝටම තිබ්බ අභියෝගයක්. ඉතින් මේ හැම අභියෝගයක්ම අපි ඒ වෙලාවේ කරපු ස්ට්‍රැටජිස් එක්කලා අපි අභියෝග ජයගත්තා. ඉතින් ඒ එක ආව ගමන් මග ඉතාමත් සාර්ථක එකක් කියලා මම කියන්න පුළුවන්. අපේ සෝෂල් මීඩියා එක්ක නිතරම එකතු වෙලා හිටිය කෙනෙක් නම් ඔබ මේ වෙද්දිත් දන්නවා පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි වෙනත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා වෙනත් සන්නාමයන් වලට වඩා මේ ලාව් ඉවෙන්ට් කියන දේ වෙනස් කියන දේ. ඉතින් අපි කැමතියි ඔබතුමියගෙන්ම දැනගන්න ලාව් ඉවෙන්ට් කොහොමද වෙනත් බ්‍රෑන්ඩ්ස් එක්ක වෙනස් වෙන්නේ? අපේ ඇත්තටම දෙවුනි ගත්තොත් අපේ ප්‍රොඩක්ට්ස් අනිත් බ්‍රෑන්ඩ්ස් එක්කලා කම්පෙයාර් කරනකොට ගොඩක් වෙනස්. අපිට ආවේනික වෙනමම එසන්ස් එකක් බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. ශ්‍රී ලාංකික ආරයක් තියෙනවා. ඒක හැම වයසටම අඳින්න පුළුවන් විදිහට අපි අපේ බ්‍රෑන්ඩ් එක ඩිසයින් කරලා තියෙනවා.
සහ කොලිටි එක ගත්තත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකට කොලිටි එක අපි ඩිලිවර් කරනවා. ඒ වගේම affordability එක ගැන කතා කරොත් ගොඩක් මේ කොලිටි එක මේ ලෙවල් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් එක්කලා කම්පෙයාර් කරනකොට අපේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රයිසිං හරිම affordable කස්ටමර්ස්ලට. ඒක තමයි ලාවිවෙන්තේ සහ අනිත් බ්‍රෑන්ඩ්ස් එක්කලා තියෙන වෙනස. ඩොක්ටර් දිලේෂ් අපිත් එක්ක පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් මේ විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් ඔවුන් දැනගන්න කැමති ඇති මේ ප්‍රොඩක්ෂන් එක මේ නිෂ්පාදනය කොහොමද වෙන්නේ කියන කාරණාව. ඇත්තටම අපි ඉසිල්ලාම නිෂ්පාදනයක් පටන් ගන්න කලින් එහෙම නැත්නම් ඩිසයින් එකක් පටන් ගන්න කලින් ෆැබ්‍රික් ටෙස්ටිං කරනවා. ඒ ෆැබ්‍රික් එක වොෂ් කරලා අයන් කරලා බලනවා වොෂ් එකේදී පාට යනවද එහෙම නැත්නම් වොෂ් එකේදී ෆැබ්‍රික් එක ශ්‍රින්ක් වෙනවද ඒ වගේ ටෙස්ටිං කරනවා. ඒතකොට අයන් එකේදීත් අපි බලනවා ඒක අයන් කරාම සමහරක් වෙලාවට රෙද්ද පොඩි වෙන අවස්ථාවල් තියෙනවා සමහරක් රෙදේ. ඉතින් එක එක ෆැබ්‍රික් ಜಾති අනුව ෆැබ්‍රික් එකේ වෙනස් වෙන්න වෙලාවල් තියෙනවා. ඉතින් අපිට පාරිභෝගික සැටිස්ෆැක්ෂන් එක තියාගන්න අපි මේ ටෙස්ටිං කරලා තමයි ඉස්සෙල්ලාම නිපියුමක් ඒ කියන්නේ ඩිසයින් එකක් එළියට දාන්න කලින් ඉස්සෙල්ලාම ප්‍රොසෙස් එක පටන් ගන්න. ඊට පස්සේ අපි ඩිසයින් එක ඒ ෆැබ්‍රික් එකට අදාළ ඩිසයින් එක කරනවා. ඊට පස්සේ අපි සාම්පල් එකක් මහලා ඒක හියුමන් බොඩි එකට ෆිට කරලා බලනවා. ඇත්තටම ඒ ෆැබ්‍රික් එක කම්ෆර්ටබල්ද ඒක තවදුරටත් වෙන මොන හරි චේන්ජස් කරන්න තියෙනවද ඒ වගේ බලනවා. ඊට පස්සේ තමයි අපි ප්‍රොඩක්ෂන් එකකට යන්නේ ඩිසයින් එක. ඒක එතකොට අපි ෆැබ්‍රික් එකේ කම්ෆර්ටබිලිටි එක එතකොට අපි වගේ රටකට ගොඩක් කොටන් ෆැබ්‍රික් ಜಾති තමයි අපි හැමතිස්සෙම යොදා ගන්න බලන්නේ. මොකද අපි ගොඩක් රස්නේ රටක්. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් අපි ටෙස්ටිං කරලා තමයි නිෂ්පාදනයක් එළියට එවන්නේ. ඉතින් මේ වගේ නිෂ්පාදනයකදී ඔබතුමියගේ ඉන්වෝල්ව්මන්ට් එක මොන වගේද තියෙන්නේ? ඇත්තටම මේ නිෂ්පාදනය ඩිසයින් ස්ටේජ් එකේ ඉඳලා ටෙස්ටිං ස්ටේජ් එකේ ඉඳලා ඒක QC කරලා එලියට එන කලේ කියන්නේ පාරිභෝගිකයාගේ අතට පත්වන දක්වාම මගේ ඉන්වෝල්ව්මන්ට් එක තියෙනවා. දෙවුනි මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඒ කියන්නේ අපි කාන්තාවන්ට තමයි ඇත්තටම කේට කරන්නේ. එතකොට ඒගොල්ලෝ හරි සැලකිලිමත් ඒගොල්ලෝ අඳින්න පළඳින ඒගොල්ලන්ගේ විලාසිතාවල් ගැන. ඉතින් එතනදී මම ඒ හැම ස්ටේජ් එකකටම ඉන්වෝල්ව් වෙන හේතුව තමයි මට ඊටමත් ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් මගේ කස්ටමර්ට දෙන්න ඕනේ හින්දා. ඉතින් මේකෙදී අපි ප්‍රොඩක්ට් එක ඩිසයින් කරාට පස්සේ අපි ඒක මම ඔයාලට කිව්වා අපි සාම්පල් එකක් කරනවා. ඊට පස්සේ ඒක ප්‍රොඩක්ෂන් එකට යනවා. සමහරක් වෙලාවට අපි ඒ කියන්නේ ගොඩක් ඩිසයින් කරන ඒවා රිජෙක්ට් වෙනවා ඇතුළේදී. මොකද ඒක පාරිභෝගිකයට සුදුසු නැහැ කියලා අපිට හිතන වෙලාවල් තියෙනවා සමහර විට ඒ අදාළ ඩිසයින් එක රෙද්දට ගැලපෙන්නේ නැහැ කියන වෙලාවල් ඒ වගේ දේවල් එක්කලා අපේ ප්‍රොඩක්ට්ස් සමහරක් වෙලාවට අපි කරන ඩිසයින් සමහරක් වෙලාවට අපි රිජෙක්ට් කරනවා. එතකොට අන්තිමට පාරිභෝගිකයාගේ අතට ඇත්තටම පත් වෙන්නේ ඊටමත් හොඳ ඩිසයින්ස් ටිකක්. ඉතින් ඔබ අතර පත්වන හැම නිෂ්පාදනයක්ම මේ විදිහට තමයි ඩොක්ටර් දිලේෂ් මතක් කරපු විදිහට ඊටම ගුණාත්මක භාවයෙන් ඔබේ අතට පත් වෙන්නේ. ඉතින් කාන්තා ව්‍යවසායිකාවක් විදිහට බලාගෙන ඉන්න කෙනෙක් සූදානම් ඇති ඔබේ දවස එදිනෙදා දවස මොන වගේද ගෙවෙන්නේ කියන දේ දැනගන්න. අපි ඒක ගැන මතක් කරමු. මගේ දවස් ඉතාමත් කාර්යබහුල දවසක් දෙවුනේ. සාමාන්‍යයෙන් මම උදේ 4:45 විතර හැරෙනවා. ඊට පස්සේ උදේට එක්සර්සයිසස් ටිකක් කරලා ඊට පස්සේ බුදුන් වැඳලා ඊට පස්සේ මගේ බබාව ඉස්කෝලේට දානවා. ඊට පස්සේ මම ඔෆිස් එකට එනවා. ඔෆිස් එකට ඇවිල්ලා සාමාන්‍යයෙන් මම 12:00 විතර වෙනකල් වැඩ කරනවා. ආපහු ගිහලා බබාව අරගෙන ගෙදර දානවා. හරි එහෙම නැත්නම් ඔෆිස් එකට අරන් යනවා. එහෙම නැත්නම් ඒ ක්ලාස් එකකට වගේ ඒ දේවල් වලට දානවා. ඊට පස්සේ ආපහු මම ඔෆිස් එකට ඇවිල්ලා ආයේ ඔෆිස් එකෙන් පිටත් වෙන්නේ සාමාන්‍යයෙන් හැන්දෑවේ 5:00-6ට විතර. සමහරක් දවස්වලට මගේ හස්බන්ඩ් බබාව ගන්න දවස් තියෙනවා. ඉතින් මගේ හස්බන්ඩ්ත් මේ ව්‍යාපාරෙම තමයි ඉන්නේ. ආ තමයි අනිත් සම නිර්මාතෘ. ඇත්තටම මම මේ අද මේ තත්ත්වයට එන්න හේතුවත් එයා මට ගොඩක් උදව් කරලා තියෙන හින්දා. ඉතින් ඒක හින්දා මේ අපි ෆැමිලි එකක් හැටියට සෑහෙන බැලන්ස්ව වැඩ කටයුතු කරගෙන යනවා. ඩොක්ටර් දිලේෂ් අපි ගොඩක් වෙලාවට මේ වීඩියෝ සීරීස් එකේදී පාරිභෝගිකයන් එක්ක කතා කරනවා. ඒ කතා බහ ඇතුළේදී ගොඩ දෙනෙක්ගෙන් හැම කෙනෙක්ගෙම වගේ අපිට ලැබෙන්නේ හොඳ ෆීඩ්බැක්. ඉතින් ඔබට ඩිරෙක්ට්ව කතා කරපු පාරිභෝගිකයෝ ඉන්නවද මේ විදිහට ෆීඩ්බැක් ලබා දුන්නා ඉන්නවද? ඒ වගේම තමන්ගේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් මේ වගේ ෆීඩ්බැක් ලැබෙද්දී ඔබට මොන වගේද දැනෙන්නේ?
ඇත්තටම මං කස්ටමර්සත් එක්ක ගොඩක් ළඟින් කටයුතු කරනවා. ගොඩක් වෙලාවට මං ශොප්ස් යනකොට ශොප් විසිට් යනකොට කස්ටමර්ස්ලා ෆීඩ්බැක් දෙනවා. ඒගොල්ලෝ ප්‍රොඩක්ට්ස් ගැන හොඳ කියනවා, බ්‍රෑන්ඩ් එක ගැන ගොඩක් දේවල් කියනවා. ඉතින් ඇත්තටම මම මේකේ සම නිර්මාතෘ හැටියට මම ඒක ගැන ඇත්තටම සතුටු වෙනවා. සහ මං 2020 අපි ඔන්ලයින් බ්‍රෑන්ඩ් එකක් හැටියට කටයුතු කරේ. එතකොට ඉස්සෙල්ලාම බ්‍රෑන්ඩ් එක පටන් ගන්නකොට මම තමයි ඉස්සෙල්ලාම රෙස්පොන්ඩ් කරේ. එතකොට ගොඩක් කස්ටමර්ස්ලා ඒ කාලේ ඉඳලා අපිත් එක්ක තාමත් අත්වල් බැඳගෙන ඉන්නවා. ඉතින් අපි ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් හැටියට තැනකට ඇවිල්ලා තියෙනවා නම් ඒ ක්‍රෙඩිට් එක ඇත්තටම කස්ටමර්ස්ට යන්න ඕනේ. අපි හොඳ ප්‍රොඩක්ට් එකක් දුන්නා තමයි. බට් ඒ වුණාට කස්ටමර්ස් අපිත් එක්ක ගොඩාක් කල් රිපීට් කස්ටමර්ස් ගොඩාක් කල් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මං ඇත්තටම මේන්ෂන් කරන්න කැමති මේ වෙලාවේ කස්ටමර්ස් හින්දා තමයි අපි අද මේ තත්ත්වයේ ඉන්නේ. සහ මං ඒගොල්ලොත් එක්කලා ගොඩක් අර පර්සනලි ගොඩක් අය පර්සනලි මගෙත් එක්ක කනෙක්ට් වෙනවා. සමහරක් දන්නේ නැති අය මෙසෙන්ජර් හරහා එහෙමත් කනෙක්ට් වෙන අවස්ථාවල් තියෙනවා. ගොඩක් අය සමහරක් වෙලාවට හොට්ලයින් එකට කතා කරලා මගේ නම්බර එක අරන් ෆීඩ්බැක් දෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දකිනකොට ඉතාමත් සන්තෝෂයක් ලබනවා මේ වගේ බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම නිර්මාණය කරපු එක ගැන. ඩොක්ටර් දිලේෂා දැන් ගොඩක් වෙලාවට ලාභවන්ති කියන්නේ පාරිභෝගිකයන්ට අලුත් දේවල් අරගෙන එන සන්නාමයක්. ඉතින් මේ කතාබහත් එක්ක පාරිභෝගිකයෙක් විදිහට මමත් කැමති දැනගන්න ඉදිරියට ලාභවන්තිය තුලින් අපිට ලබා ගන්න පුළුවන් දේවල් මොන වගේද කියලා. ඒ වගේම අලුතෙන් අපිට ලාභවන්තිය හරහා දකින්න ලැබෙන දේවල් මොනවද කියලා. දෙයුමි ඇත්තටම ලාවිවෙන්තේ විතින් අපි හැමතිස්සෙම ගුණාත්මක දෙයක් තමයි කස්ටමර්ස්ලට අරන් එන්නේ. ඉතින් දැනට බියුටි ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක් ප්‍රොඩක්ට්ස් 12ක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ 12 ඇත්තටම ඒකට හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඇත්තටම කිසිම කෙමිකල්ස් නැතුව නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපි මේ බියුටි ප්‍රොඩක්ට්ස් 12 අපි ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි ඉස්සරහට අපි දැනට ලාවිවෙන්තේ බ්‍රාන්චස් 6ක් තියෙනවා. මේ අපි දැන් කොළඹ 7 බ්‍රාන්ච් එක, කොස්සත්ත, පැලවත්ත, ගාල්ල, නිගම්බුවන්, කැන්ඩි. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට පාරිභෝගිකයන් වෙත යන්න තව බ්‍රාන්චස් හරහා ලංකාවේ තව බ්‍රාන්චස් කීපයක් අපි කැමති ඕපන් කරන්න. ඒ වගේම ඔන්ලයින් හරහා ඕනම පාරිභෝගිකයෙකුට මේ ප්‍රොඩක්ට්ස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙනවා ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩින් අපේ ශ්‍රී ලාංකිකයන්ටත් අපේ ප්‍රොඩක්ට්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අපි කස්ටමර්ස් වෙනුවෙන් ගුණාත්මක දෙයක් අරගෙන කස්ටමර්ස් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ප්ලෑන්ස් තියෙනවා. තමන්ගේම ව්‍යාපාරයක් පටන් අරගෙන ඉදිරියට එන්න සූදානමින් ඉන්න කාන්තාවක් මේ වැඩසටහන බලනවා නම් ඔබේ ගමන් මාර්ගත් එක්ක ඔබට ලැබුණු අත්දැකීම් එක්ක ඒ බලාගෙන ඉන්න කෙනාට අත්වලක් වශයෙන් ඔබට කියන්න තියෙන දේත් මතක් කරමු. ඇත්තටම කාන්තා ව්‍යවසායකයන් ලංකාවේ බිහි වෙන්න ඕන කාලයක් මේක. මොකද ලංකාවේ ආර්ථිකයට කාන්තා ව්‍යවසායකයන් කියන එක ඉතාමත් වැදගත්. කාන්තාවන්ගේ ඉකොනොමි එකට වෙන්න තියෙන කන්ට්‍රිබියුෂන් එක ඉතාමත් වැදගත්. ඉතින් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් පටන් ගන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පොඩියෙන් හරි පටන් ගන්න. ඒ දේ ගැන තමන් කරන දේ ගැන හොඳ අවබෝධයෙන් පටන් ගන්න. සහ ඒක තව කෙනෙකුට දීලා ඒක දියුණු වෙනකල් බලාගෙන ඉන්න එපා. තමන් ඒකේ පාර්ට් එකක් වෙන්න ඕනේ. පාර්ට් ඇන්ඩ් පාර්ෂල් තමන්ගේ ජීවිතේ. ඒ කියන්නේ උදේ ඉඳලා හවස් වෙනකල් ඒ වෙනුවෙන් සමහරක් ලාට දවසේ පැය 24ක් වැඩ කරන්න වෙයි. දැන් මම පටන් ගත්ත කාලේ මම සමහරක් දවස් පැය 24ක් වැඩ කරපු දවස් තියෙනවා. ඒ වුණාට තමන්ගේ දේ දියුණු කරගන්න තමන්ට මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ පැෂන් එක තියෙන්න ඕනේ. අනිත් එක තමන් කැමති දෙයකට තමයි තමන්ගේ කාලය ගත කරන්න ඕනේ. මොකද තමන් කැමති නැති ඒරියා එකක් පටන් ගත්තොත් එතකොට ඔයා කැමති නැණි දෙවුනේ ඔයාගේ කාලේ වැඩ කරන්න වැය කරන්න තමන් කැමති නැති දෙයකට. ඉතින් අර තමන් කැමති දෙයක් පටන් ගත්තොත් ඒක ඔටෝමැටිකලි ඒක පැෂන් එකක් තියෙනවා. එතකොට ඒ දේ සඳහා අපේ කාලේ ගොඩක් වැය කරන්න අපි කැප වෙනවා. ඉතින් ඒ කැපවීම තමයි කවදා හරි දවසක තමන්ව සාර්ථක කරන්නේ. අනිත් එක තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. තමන්ගේ දෙයක් කරනකොට ගොඩක් අය අධෛර්යමත් වෙන්න පුළුවන්. ගොඩක් සමහරක් වෙලාවට ඒක හරියන එකක් නෑ. පළවෙනි අටෙම්ප්ට් එක හරියන එකක් නෑ. එතකොට ඒ වෙලාවේදී තමන් සෙල්ෆ් මොටිවේට් වෙලා ඊළඟ මොකද්ද ගත යුතු පියවර ගැන තමන් මොකද්ද ගන්න ඕනේ කරන්න ඕනේ කියලා තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද ඒක ඊටමත් කැපවීමකින් අදිෂ්ඨානයකින් යන්න ඕනේ ගමනක්. මේක අපේ කාන්තාවන්ට කරන්න පුළුවන් දෙයක්. මොකද කාන්තාවක් කියන්නේ
ගොඩක් රෝල්ස් ප්ලේ කරන කෙනෙක් සමාජයේ අම්මගේ චරිතය දුවගේ චරිතය ඒ කියන්නේ වයිෆ් කෙනෙක් හැටියට ගොඩක් රෝල්ස් ප්ලේ කරන කෙනෙක්. ඉතින් කාන්තාවන්ට ඇත්තටම ශක්තියක් තියෙනවා. තමන්ගේ ව්‍යාපාරය පටන් අරන් ඒක සාර්ථකව කරගෙන යන්න. ඉතින් මම කැමති ගොඩක් තමන්ට ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා හිතන හැම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම දෙයක් පටන් ගන්නම ඕනේ. කාන්තාවන් හැටියට මොටිවේට් කරන්න ඕනේ, එන්කරේජ් කරන්න ඕනේ කාර්යයක්. ඉතින් හැම වෙලාවකම වගේ ඔබට අලුත් දේවල් අරගෙන එන මේ ලාභ ඉවෙන්ට් තුරින් ඉදිරියේදීත් ඔබට විශේෂ දේවල් අලුත් දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී මේ වගේ කාර්යබහුල ජීවිතයක් ඇතුලේ කාර්යබහුල දිනචර්යාවක් ඇතුලේ අපිත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.